කොහොමද ඉතින් ඔයාලා ඉතින් අද මම ඔයාලට ගන්න තවත් මාළුන් ගන්න තවත් අලුත්ම වීඩියෝ එකක් අනිත් වැඩි කතා නැතුව අපි යම් වීඩියෝ එකට හරි ඉතින් ඔයාලට මුලින්ම කියන්න තියෙන ඇත්තටම මම මාළුවෙක් ගෙනාවා පෙන්නන්නම් මම මේ ඇක්ලිමේට් වෙන්න දාලා තියෙන්නේ මේ උඩින් පේන බේසම බලනකොට මොකද්ද කියලා ඇත්තටම මේක මේ බේසම වලට මතකයි මේකේ තමයි මෙයා අලින්දියේ දැන් ඉන්නේ මේකට මම ගෙනාවා ඉතින් ඔයගොල්ලන්ට පේනවත් දන්නේ කැට්ෆිෂ් කෙනෙක්. ඒ වගේම තව හදිස්සි අවස්ථාවක තීපාට් චැනල් මෙතටින් බ්ලූ එකක් ගෙනාවා. ඒ වගේම මම තව හම්බුණා. තව මේ මට ඔක්සිජන් පම්පයක් හම්බුණා. ඉතින් ඕගොල්ලෝ බලන්න ඉතින් අද මොකද මේ එළිය වගේ තියෙන්නේ කියලා. ඒකට හේතුව මෙන්න මේක. ඔන්න ඉතින් මේ හැමදාම කරුවලට තියෙන සමන් ලයිට් එකක් ගත්තා ඔය වයර් එක දිගේ. ඉතින් ඔක්සිජන් පම්ප් එකකුත් තියෙනවා. මම තව දාලා නැහැ ඔස්කඩ් එක වැඩ. ඔයාලන්ට පේනවා ඇති අපේ ඔස්කා යාළුවත් ඉන්නේ එයාත් ඉන්නවා හරි ඉතින් අපි වැඩි කතා නැතුව අපි මෙයාව දාගමු හරි ඉතින් මම මෙයාව මේකේ මේ වතුරත් එක්කම දානවා මොකද මම අර වතුර මේවා කරා ඒ කියන්නේ පැකට් එක තිබ්බතර මේක මික්ස් කරලා එහෙම කරලා තමයි ඇක්ලිමේට් කරේ මෙයාව හරි ඉතින් අපි දැන් මෙහෙම මෙයාට දාගමු අපි යාටම යන්න දෙමු බලමු යයිද කියලා හරි ඉතින් ඔන්න ගියා හරි ඔය ඉන්නේ එයා තමයි ඉතින් සමාජිකයා ඔය ඉන්නේ එයා විතරයි දැනට මේ ටැංක් එකේ ඉන්නේ මේ සෙට් එකකින් නා මෙතන එතුනොත් මම මේක මේ පල්ලෙහා කොයි හරිකින් තියනවා මෙතනින් බ්ලූ එකක් තියෙනවා මම මේක වහගත්තා මොකද මට ෂුවර් නෑ මේ බේසම එකපාරක් එක මාළුවෙකුත් පැනලා ඉඳියා උගලන්ට මතකද දන්නේ මේ මෙතන තිබ්බ දවස්වල මේක එතකොට උගේ වාසනාවට මේ ටැංක් එක තමයි පැලලා තින්නේ හරි ඉතින් මම ඉතින් හොඳට වැහුවා කැට්ෆිෂ් ඉන්නවා හොඳටම ඔය ඉන්නේ පේනවා හරි ඉතින් අදට මම උගලන්ට මේ වීඩියෝ එක ගිහිල්ලා එන්නම් ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් පාල් දෙන්න subscribe button එක click කරලා bell එක එන්න ඕල්කන අමතක කරන්න එපා ඔයාලා මේ මගේ මොනවා ප්‍රශ්න අහන්න තියෙනවා නම් මේ description එකේ comment section එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න. හරි ඉතින් මේ තව දෙයක් මතක් කරන්න තියෙනවා මේ මම කමෙන්ට් දාලා තිබ්බා මගේ මේ ඔස්කාව ප්‍රයිස් එක කීයද ඇත්තටම මෙයා පොඩි රුපියල් 175ක පොඩි මුදල තමයි උනේ. ඉතින් අතට මං ගිල්ලේ නම් ඔය සුබ